ජෙස්බීටයි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම කෙනෙකුටම. ඉතින් අද දවසේ පයාගල ජීවනට දොරක් දේව සභාවෙන් අපි ඔබ මුණ ගැසෙන්ට ආවා. තවත් අලුත් පාඩම් මාලාවක් තුලින්. ඉතින් අද දවසේ ඉඳන් අපි ආරම්භ කරන්නට යනවා ශුද්ධ බයිබලයේ උප්පත්ති පොතේ සිට ඔබට සරලව කියා දෙන්න. කෙද ඔබට මනසට කාවැදෙන ආකාරයට ඔබට තේරුම් ගන්න හැකිවන ආකාරයට අපි දවස් පතා සතිය දින 5ක් මේ වගේ වීඩියෝ තුලින් ඔබ මුණ ගැසෙන්න යනවා. ඒකේ ආරම්භයක් හැටියට අද දවසේ අපි ඔබත් එක්ක උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ මුල් පද 5 පළවෙනි පදයේ සිට පස්වෙනි පදය දක්වා ඔබට සරලව කියා දෙන්න යනවා. ඉතින් අපේ උප්පත්ති පොත බැලුවොත් උප්පත්ති පොත ලියවිලා තියෙන හේබ්‍රෙව් භාෂාවේ අපි සිංහල භාෂාවට පරිවර්තනය කරත් ශුද්ධ බයිබලය. ශුද්ධ බයිබලයේ උප්පත්ති පොතේ මුල් භාෂාව ලියවිලා තියෙන මුල් භාෂාව තමයි හේබ්‍රෙව් භාෂාව. එතකොට හේබ්‍රෙව් භාෂාව බැලුවොත් ඒකේ විශේෂ ලක්ෂණ කීපයක් තියෙනවා. මම මේකත් ඔබට කියා දීලා මේ පාඩම ආරම්භ කරන්න. හේබ්‍රෙව් භාෂාව බැලුවොත් හේබ්‍රෙව් භාෂාවේ අක්ෂර තියෙනවා 22ක්. ඉලක්කම් තියෙනවා 22ක්. ඒ වගේම ඉලක්කම් 22කට නම් 22ක් තිබෙනවා. ඊළඟ විශේෂත්වය තමයි ශුද්ධ බයිබලයේ ඒගොල්ලෝ හේබ්‍රෙව් භාෂාව ලියනකොට හේබ්‍රෙව් භාෂාව අපි සිංහල අපි භාෂාව ලියනකොට අපි වම් පැත්තෙන් නම් දකුණු පැත්තට තමයි පටන් ගන්නෙ. නමුත් හේබ්‍රෙව් භාෂාව ඒගොල්ලෝ ලියනකොට පටන් ගන්නෙ දකුණු පැත්තේ සිට වම් පැත්තට තමයි ලියන්න පටන් ගන්න. ඒ වගේම කියවනකොටත් දකුණු පැත්තේ සිට වම් පැත්තට තමයි එයාලා කියවගෙන යන්නේ. ඉතින් අපි මේවා අපේ හදවතේ තබාගෙන තමයි අපි ශුද්ධ බයිබලය අධ්‍යයනය කරන්න අවශ්‍ය. ඉතින් අපි බැලුවොත් ශුද්ධ බයිබලයේ පළවෙනි පරිච්ඡේදයේ උප්පත්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තියේ කියනවා පටන් ගැන්මේහිදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක කියලා. එතකොට දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක කියලා කියනකොට මේ පදේ පළවෙනි පදේ විශාල ගැඹුරක් තියෙනවා. මේක ලියවිලා තියෙන හේබ්‍රෙව් භාෂාවෙන්. එතකොට අපිට මේක ශබ්ද කරන්න අමාරුයි. මේක තේරුම් කරලා දෙන්නත් අපිට අමාරුයි. ඒකේ හරි අර්ථය. මොකද ඒකේ ගැඹුරු අර්ථයක් තියෙන නිසා. එතකොට ජේසුස් වහන්සේගේ කුරුසපත් වීම, කියන්නේ ජේසුස් වහන්සේ මිනිස්යාගේ පාපය උදෙසා කුරුසේ ජීවිතය පූජා කිරීම, හේබ්‍රෙව් භාෂාවේ ආරම්භය, ඒ වගේම දෙවියන් වහන්සේ ගැන මේ පදයේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. ඒකයි මම ඔබට කිව්වේ තාම මේ පොළවේ ඉන්න කිසි මිනිසෙකුට මේක හරියට අර්ථ දක්වන්න හැකියාවක් නැහැ. අපිට මේක ශබ්ද කරන්න හැකියාවකුත් නැහැ. හරි අර්ථය. ඉතින් මේක විශාල ගැඹුරක් තියෙනවා. ගැඹුරක් තියෙනා වූ පදයක්. ඉතින් මේ උප්පත්ති පොත දෙවියන් වහන්සේ මෝසෙස් තුමාව දර්ශනයක් තුලින් අතීතයට අරන් ගිහිල්ලා තමයි මේ උප්පත්ති පොතේ මැවීම ගැන දෙවියන් වහන්සේ මෝසෙස්ට එළිදරව් කරේ. එතකොට මේ උප්පත්ති පොත මේ ලෝකයේ මැවීම ගැන ලෝකයේ මැවීමේ දවස් 7 ගැන අපි කතා කරා. ඊටමත් සරලව මිනිස්යාට තේරුම් ගන්න පුළුවන් ආකාරයට කතාවක් ආකාරයෙන් තමයි දෙවියන් වහන්සේ මෝසෙස් තුමාට පෙන්වලා දීලා තියෙන්නේ. හැබැයි ඊට වඩා ගැඹුරු අර්ථයක් මේ තුල අන්තර්ගත වෙලා තියෙනවා. දැන් ඔබ සරලව අපි කතා කරොත් අපි කුඩා දරුවෙක්ට අපි කිව්වොත් එහෙම කුඩා දරුවෙකුට පුතේ ඔයා ඉර අඳින්න කියලා අපි දකින්න ළමයින්ගේ චිත්‍රයක් දැක්කම දරුවෝ ඉර අඳිනවා. ඒකට ඇස් කන් නාසය දාලා තමයි ඒගොල්ලෝ ඉර ඇඳලා පෙන්නන්නේ. අපි ඒ ළමයා එහෙම බැලුවම ඇඳම අපි කියන්නේ පුතේ ඉරේ ඇස් දෙකක් නැහැ, කටක් නැහැ, නහයක් නැහැ කියලා අපි කියන්නේ නැහැ. ඒ දරුවගේ දැනීමේ මට්ටමට තමයි ආදින්නේ. හැබැයි අපි විශ්වවිද්‍යාලේ දරුවෙක්ගෙන් ඇහුවොත් එයාලින් අපි මේ මට්ටම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ දෙවියන් වහන්සේ මිනිස්යාට තේරුම් ගත හැකි ආකාරයට සරලව මෝසෙස් තුමාට තේරුම් ගත හැකි ආකාරයට සරල විස්තරයක් තමයි මේ මැවීම ගැන කියලා තියෙන්නේ. හැබැයි ඊට වඩා ගැඹුරක් මේ මැවීමේ විස්තරය තුල තිබෙන්න යනවා. එතකොට අපි පටන් ගැනීමේදී දෙවියන් වහන්සේ අහසත් පොළවත් මැවූසේක. ඊළඟට දෙවෙනි පදයේ කියනවා පොළව වනාහි පාළුව හිස්ස තිබුණේය, ගැඹුර පිට අන්ධකාරය විය, දෙවියන් වහන්සේගේ ආත්මය ජල මතුයෙහි හැසිරෙමින් සිටිසේක. දෙවියන් වහන්සේ එළිය වේවායි කීසේක, එවිට එළිය විය.
එළිය යහපත් බව දෙවියන් වහන්සේ දුටුසේක. දෙවියන් වහන්සේ අන්ධකාරයෙන් එළිය වෙන්කොට එළියට දවාල කියාද අන්ධකාරයට රාත්‍රිය කියාද නම් තැබෝසේක. සවස විය උදය විය ඒ එක දවසක්ය. එතකොට මැවීමේ පළවෙනි දවසෙන් දෙවියන් වහන්සේව සංකේතවත් කරන්න යනවා. ඉතින් අපි එකේ ඉඳන් 5 වෙනකන් ඉගෙන ගත්තා. තවත් පාඩමකින් අපි මුණ ගැහෙමු. ජේස්පීටයි ඔබට.